අයිබෝවන් ස්කින් ස්පෙෂලිස්ට් YouTube නාලිකාව තුළින් අද අපි පටන් ගන්නවා අලුත්ම වීඩියෝ සීරීස් එකක්. ඒ තමයි Fabulous 40. Fabulous 40 වලින් මම කතා කරන්න හිතුවේ අපේ 40 plus වෙන කාන්තාවන් සහ පිරිමින්ගේ සමහි සිද්ධ වෙන වෙනස්කම් සහ ඒවා මගහරවා ගැනීමට අපි කරන්න ඕන මොනවද කියන එක. අපි දැන් බලමු 40 plus වෙනකොට අපි 40 plus කියන්නේ මේ පෙරිමෙනෝපෝසල් ඒජ් එක. මෙනෝපෝස් කියන්නේ අපේ ආර්තව චක්‍රය නැවතිලා අවුරුද්දක් ගිය තැන අපි ඒකට කියනවා මෙනෝපෝස් එක. ආර්තව හරණය මත නැත්නම් මෙනෝපෝස් කියන්නේ අපේ ආර්තවය නැවතිලා අවුරුද්දක් ගියාට පස්සේ උනාට මේ චේන්ජස් එන්නේ ඒ කාලෙදිම විතරක් නෙමෙයි. සමහරක් අයට අවුරුදු 35 ඉඳන් මේ චේන්ජස් එනවා. මම මේ කිව්ව ඔබ බය කරන්න නෙමෙයි. ඔබට කළ යුතු දේ ගැන පැහැදිලි කරන්න. එතකොට මේ කාලයට අපි කියනවා පෙරිමෙනෝපෝසල් පීරියඩ්. ඒ කියන්නේ මෙනෝපෝස් වෙනකොට වෙන චේන්ජස් පටන් ගන්න කාලේ ඉඳන් මෙනෝපෝස් වෙන කාලය දක්වා තියෙන්නේ පෙරිමෙනෝපෝසල් පීරියඩ් එක. ඒ කියන්නේ පෙරිමෙනෝපෝසල් කාලය. මේ කාලෙදී සිද්ධ වෙන දේ මොනවද? අපි ඊස්ට්‍රජන් ක්‍රමක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගන්නවා. ඒ වගේම මේ අඩුවීමට සාපේක්ෂව අපේ කොලජන් ප්‍රමාණයත් අඩු වෙන්න පටන් ගන්නවා. ඔබට පෙනේවි මේ ප්‍රස්ථාරයෙන් කොලජන් අඩුවීම සහ ඊස්ට්‍රජන් අඩුවීම සමානුපාතිකව සිද්ධ වෙන බව. එතකොට කොලජන් අඩුවීමත් සමග අපි පහුගිය වීඩියෝ වල නිරන්තරයෙන් කතා කරලා තියෙනවා කොලජන් අඩු වෙනකොට අපේ හැම රැලි වැටෙනවා, ඒ වගේම හැම එල්ලා වැටීමට ලක් වෙනවා, ඒ වගේම හැමෙහි තියෙන ස්වභාවය වෙනස් වෙනවා, හැමේ වර්ණය වෙනස් වෙනවා. මේ සියල්ලක්ම මේ ඊස්ට්‍රජන් වෙනස් වීමත් සමග සිද්ධ වෙනවා. එතකොට අපි මේ කාලය ඇතුළත අපි කළ යුතු දේ මොනවද? මේ චේන්ජස් අවම කර ගැනීමට. අපි හැමදාම කතා කරනවා අපි හොඳ ස්කින් කෙයාර් රූටින් එකක් කරන්න ඕන. ඒ කියන්නේ මෝර්නින් ස්කින් කෙයාර් රූටින්, නයිට් ස්කින් කෙයාර් රූටින් කියලා දෙකක් තියෙනවා. අපි මේ ගැන අපේ පරණ වීඩියෝ එකක කතා කරලා තියෙනවා. ඔබට ආපහු ගියොත් ඒක බලන්න පුළුවන්. මේ ස්කින් කෙයාර් රූටින් එක පරණ විදිහටම ඔබ පවත්වා ගත යුතුයි. ඊට අමතරව ඔබ අලුතින් මේ සඳහා එකතු කරගත යුතු දේ මොනවද? අපි බලමු. ඔබ මේ ස්කින් කෙයාර් රූටින් එක කරනකොට ඔබ අපි කලිනුත් සඳහන් කරා හිරු එළියෙන් ආරක්ෂා වෙන ආලේපන භාවිතා කළ යුතුයි. උදේ කාලයේදී. ඒ වගේම හවස් කාලයේදී ඔබේ ස්කින් කෙයාර් රූටින් එකට ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට්ස්, ඒ කියන්නේ ක්‍රියාකාරී සංඝටක අඩංගු සීරම් හෝ ක්‍රීම් එකතු කරගත යුතුයි. මොනවද මේ ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට්ස්? රෙටිනෝල් කියන්නේ අනිවාර්ය අංගයක් ඔබේ වයසට යන වයසට යන එකෙන් ආරක්ෂා කරගන්න. ඒ වගේම නයසිනමයිඩ්, විටමින් C, හයිලුරොනික් ඇසිඩ් සහ පෙප්ටයිඩ්ස් අඩංගු සීරම් සහ ක්‍රීම් වලින් මේ සමට ඇතිවන වෙනස්කම් අවම කර ගැනීමට පුළුවන්. ඒ වගේම තමයි ඔබේ ආහාරය නිවැරදිව පෝෂණ කොටස් අඩංගු වෙන ආකාරයෙන් සකසා ගත යුතුයි. ඒ කියන්නේ අපි වයසට යන්න අපි ලබා ගන්නා කාබෝහයිඩ්‍රේට්ස් ප්‍රමාණය, එහෙමත් නැත්නම් සීනි ප්‍රමාණය අඩු කළ යුතුයි. සීනි ප්‍රමාණය අඩු කිරීම වයසට යනකම් ඉන්න ඕනේ. අපි කුඩා කාලේ ඉඳන් සීනි ප්‍රමාණය අඩු කරගත යුතුයි. නමුත් වයසට යන්න අපි අපේ ආහාරයෙන් ප්‍රධාන ආහාරයෙන් ලබා ගන්නා කාබෝහයිඩ්‍රේට්ස් අඩු කිරීමත්, ප්‍රෝටීන් වැඩි කිරීමත් මගින් මේ වයසට යන ක්‍රියාවලිය ප්‍රමාද කර ගැනීමට පුළුවන්. ඒ වගේම තමයි ඔබේ ආහාරයට ඇන්ටිඔක්සිඩන්ට්ස් අඩංගු ආහාර වර්ග එකතු කරගත යුතුයි. මේ සම්බන්ධයෙන් වයසට යාම ප්‍රමාද කරන ආහාර කියන ටොපික් එකෙන් අපි වීඩියෝ එකක් කරලා තියෙනවා. ඊළඟට තමයි අපි එක්සර්සයිස් ගැන කතා කරන්නේ. එක්සර්සයිස් වලට ප්‍රධාන තැනක් තියෙනවා මේ අපේ හැම වයසට යාම වළක්වා ගැනීමට. ඒ මොකද එක්සර්සයිස් වලින් අපේ හැම එක්සර්සයිස් කරනකොට අපේ හැමේ දාඩිය දැමීමක් සිද්ධ වෙනවා. එතකොට මේ දාඩිය දැමීම නිසා අපේ හැම මොයිස්චරයිස් වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් හැටියට ගන්න සීතල දවසකට ඔබේ හැම වියලීම වැඩි උෂ්ණයේ තියෙන හොඳට හිරු පායන දවසකට වඩා. ඒ කියන්නේ සීතලදී අපිට දාඩිය දැම්මේ නැත්නම් අපේ හැම වියලීමකටපත් වෙනවා. ඒ වගේම තමයි අපි එක්සර්සයිස් කරනකොට අපේ හැමේ උෂ්ණත්වය වැඩි වෙනවා. මේ උෂ්ණත්වය වැඩි වෙනකොට අපේ හැමේ සෛලවල සෛලවල විතරක් නෙමෙයි අපේ මුළු ශරීරයේම සෛලවල තියෙනවා මයිටොකොන්ඩ්‍රියා කියන පොඩි ස්ට්‍රක්චර් එක. මේක තමයි අපේ සෛලයක එනර්ජි හවුස් එක. ඒ කියන්නේ ශක්තිය නිපදවන
තැන. මේ මයිටොකොන්ඩ්‍රියා වල ක්‍රියාකාරීත්වය අපි එක්සර්සයිස් නොකර අපි ක්‍රියාකාරී නොවි ඉන්නකොට ටික අඩු වෙනවා. එතකොට සෛලයට අවශ්‍ය එනර්ජි ප්‍රමාණය ලැබෙන්නේ නැහැ. හැබැයි අපි ක්‍රියාකාරී වෙනකොට මේ මයිටොකොන්ඩ්‍රියා නැවත ඇක්ටිවේට් වෙලා එනර්ජි හදන්න පටන් ගන්නවා. මේක තමයි අනිත් වාසිය එක්සර්සයිස් වලදී මේ ෆයිබර් බ්ලාස්ට් වලටත් මේ දේම සිද්ධ වෙන හින්දා ෆයිබර් බ්ලාස්ට් නැවත වරක් ක්‍රියාකාරී වෙලා කොලෙජන් හදන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි එක්සර්සයිස් කරනකොට අපේ හමට එන රුධිර ප්‍රමාණය වැඩි වෙලා හමට අවශ්‍ය පෝෂණය ලැබීමත් වැඩි වෙනවා. මේ වගේ ගොඩාක් හේතු තියෙනවා එක්සර්සයිස් වලින් අපේ වයසට යාම අඩු කරන. ඊළඟට අපි කතා කරන දේ තමයි හෝමෝන් රිප්ලේස්මන්ට් තෙරපි. හෝමෝන් රිප්ලේස්මන්ට් තෙරපි කියන්නේ අපි ආර්ථව හරණයට ලක් වෙන බව අපි කොහොමද හඳුනාගන්නේ? අපිට මූණට රස්නේ දැනෙනවා, දාඩිය දානවා, තරහ යනවා, මූඩ් චේන්ජස් එනවා, ඒ වගේම ඒක්ස් ඇන්ඩ් පේන්ස් ඒ කියන්නේ අස්තිවල, ජොයින්ට්ස් වල, මසල්ස් වල කැක්කුම් එනවා. මේ වගේ දේවල් එනකොට ඒ වගේම තමයි අපේ මෙන්ස්ට්‍රුවල් සයිකල් එක ඉරකියුල වෙනවා. මේ වගේ ලක්ෂණ එනකොට අපි දන්නවා දැන් මේ ආර්ථව හරණය අපිට ලං වෙලා තියෙන්නේ. ඒ කියන්නේ හෝමෝන් වල සිද්ධ වෙන චේන්ජස් වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ අවස්ථාවක අපි නැවත වරක් අපිට ඒ නැති වෙන හෝමෝන් එක ලබා දෙන්න පුළුවන් නම් මේ සියලුම රෝග ලක්ෂණ නැති වෙනවා වගේම අපි වයසට පත්වීම නිසා සමහි ඇති වුණු වෙනස්කම්ද නැවත වාරයක් ආපසු හරවන්න යම්තාක් දුරට ආපසු හරවන්න පුළුවන්. හැබැයි හෝමෝන් රිප්ලේස්මන්ට් තෙරපි කියන එක අපිට හිතුමතේට ගන්න බෑ. මොකද හෝමෝන් රිප්ලේස්මන්ට් තෙරපි වලින් මේ කොලෙජන් හැදෙන එක වැඩි වෙනවා, හමේ රැලි වැටීම් අඩු වෙනවා, ඒ වාසි තියෙනවා වගේම යම්කිසි සංකූලතාවක් තියෙනවා. ඒ හින්දා ඔබට හෝමෝන් රිප්ලේස්මන්ට් ගැනීමට ඔබ බලාපොරොත්තු වෙනවා නම් අන්තරාශරීර ග්‍රන්ථි පිළිබඳ විශේෂඥවරයා හම්බෙලා ඔබට හෝමෝන් රිප්ලේස්මන්ට් තෙරපි ලබා ගැනීමට යම්කිසි අපහසුතාවයක් ඇද්ද කියලා පරීක්ෂා කරවල බලන්න ඕනේ. මොකද මේ හෝමෝන් රිප්ලේස්මන්ට් තෙරපි සමහරක් වෙලාවට සමහර කැන්සර් වලට ඒ වගේම හાર્ට් ඇටැක් වලට සම්බන්ධ වෙලා තියෙන නිසා. හෝමෝන් රිප්ලේස්මන්ට් තෙරපි අපිට ඉන්ජෙක්ෂන් හැටියට ලබා ගන්න පුළුවන්. ඒ වගේම පැච් හැටියට ලබා ගන්න පුළුවන්. ඒ වගේම චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් මේ හෝමෝන් රිප්ලේස්මන්ට් තෙරපි ලබා දෙනවා ඊස්ට්‍රජන් ක්‍රීම් හැටියට සමහි ආලේප කරන්න. එතකොට මේ ඊස්ට්‍රජන් ක්‍රීම් එක ඔබගේ ස්කින් කෙයාර් රූටින් එකේ කොතෙන්ටද සම්බන්ධ කරගන්නේ කියන එකත් උපදෙස් ලබා දෙනවා. අද අපි ෆැබියුලස් 40 පළවෙනි වීඩියෝ එකෙන් කතා කරේ මේ ආර්ථව හරණය ලං වෙන කාලය වෙනකොට, ඒ කියන්නේ 40+ වෙනකොට අපේ ශරීරයේ අපේ හැමේ සිද්ධ වෙන වෙනස්කම් සහ මේ වෙනස්කම් අවම කිරීමට සහ මේ වෙනස්කම් ආපසු හැරවීමට ඔබ විසින් කරගත යුතු ක්‍රියාමාර්ග ගැන. අපි අපේ ඊළඟ වීඩියෝ එකෙන් කතා කරනවා චර්ම රෝග වෛද්‍යවරයෙක් විසින් ඔබට ලබා දෙන උපදෙස් සහ ප්‍රතිකාර මොනවද මේ ඇතිවන චේන්ජස් නැවත ආපසු හැරවීම.